ඉතින් අද මේ ස්ටුඩන්ට් ගැන කියනවා නම් විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක නිවේදකයෙක් විදිහට කටයුතු කරනවා වගේම පසුව තම වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැදැ කරගන්න නවසීලන්තයට එන ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් අපි මේ ඉන්නේ ඒ ස්ටුඩන්ට්ව තාම ආදරයෙන් පිළිගන්න. හෙලෝ කොහොමද ඔයාලට? අදත් යනවා එයාපෝට් එකට. අපේ තව ස්ටුඩන්ට් කෙනෙක් එනවා. ඇරයිවල් එකක් තියෙනවා. හරි ලස්සන දවසක් අද. පොඩ්ඩක් බිසි උදේ ඉඳලා මේ මොකද මේ ස්ටුඩන්ට් එන්නේ අවල් කමාරට එයාගේ ෆ්ලයිට් එක තියෙන්නේ. අනෙක් වැඩත් අතරේ පොඩි වෙලාවක් හදාගත්තා. එයාපෝට් එකට ගිහිල්ලා මේ මුලත් එක්කන ස්ටුඩන්ට් හම්බ වෙලා කොට කතා කරලා ඉන්න. අපි ගිහිල්ලා හම්බ වෙමු. මම දැන් ඉන්නේ කාර් පාක් එකේ. තාම ෆ්ලයිට් එක ලෑන්ඩ් වෙලා නැහැ. අපි බලමු මම ගිහිල්ලා එයාව අප්පු වෙලා කතා කරලා next day. එයාපෝට් එක නම් අද බිසි නැහැ. ෆ්ලයිට්ස් වෙනදට හරි බිසි. මොකද අපි වෙනදට ගොඩක් එන්නේ නයිට් තියෙන ෆ්ලයිට්ස්. ඇත්තටම මේ අපි ස්ටුඩන්ට් කෙනෙක් නිව්සීලන්ත වලට එනකොට එයාව එයාපෝට් එකට ගිහිල්ලා පික් අප් කරන එක ඇත්තටම ගොඩක් වටිනවා. මට පුළුවන් හැම එකටම මම යනවා. ගොඩක් ඒගොල්ලන්ට ලොකු සපෝට් එකක්. ඒගොල්ලෝ කිසිම කෙනෙක් දන්නේ නැතුව මේ රටට එන්නේ. ඉතින් ඒගොල්ලෝ දන්න කියන කවුරු හරි ඒගොල්ලෝ වෙනුවෙන් එයාපෝට් එකට ඇවිල්ලා ඇට්ලීස්ට් හායි කියලා කොෆි එකක් බීලා ඒගොල්ලන්ට කතා කරන එක ඒගොල්ලන්ට ලොකු දෙයක්. ඉතින් අපි හැම විටම අපේ එන හැම ස්ටුඩන්ට් කෙනෙක්වම පික් කරන්න අපේ ටීම් එකක් යවනවා. මට පුළුවන් හැම අවස්ථාවකම මම එනවා. ඉතින් ඇවිල්ලා ඒගොල්ලන්ට කතා කරනවා. ඒක එක්තරම ඒගොල්ලන්ට වටිනවා. ඒ සර්විස් එක පේන හැම ස්ටුඩන්ට් කෙනෙකුටම අපි දෙනවා. මේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. පොඩි ගිෆ්ට් පැක් එකක් තියෙනවා. රෙඩි කරගන්න ඕනේ. මම දැන් මේ ඉන්නේ අරයිවල් එකේ. අද තාම බෑගේජ් ක්ලියර් කරනවා. ඉතින් අපි එනකොට මෙතන තමයි සාමාන්‍යයෙන් ඉන්නේ මේ ඔක්කොම මගේ පිටිපස්සෙන් වාට පේනවා. ඉතින් ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා ළමයි. ඒගොල්ලෝම පිළිගන්න. ඇත්තටම මෙහෙම එයාපෝට් එකට එන එක ගොඩක් වටිනවා. කවුරු කොහොම කිව්වා ට්‍රෙන්ඩ් එකක් වෙලා එහෙම කියලා. සදර්න් ෆර්න් අපි මුල ඉඳලම ඔයගොල්ලෝ අපේ Facebook එකේ ඉඳලා බලන්න මුල ඉඳලම අපි එන හැම ළමයාටම අපෙන් එන ඇත්තට මේක ගොඩක් වටිනවා ඒගොල්ලන්ට. මොකද ළමයා මෙහෙට එන්නේ නිව්සීලන්ත වලට ඒගොල්ලන්ට කිසිම කවුරුත් නැහැ. ගොඩක් ඒගොල්ලන්ට මේ සමහර ඒගොල්ලෝ දන්න කය ඉන්නවා. කිසිම දෙයක් දන්නේ නැතුව එයාපෝට් එකට එනකොට කවුරු හරි දන්න කියන කෙනෙක් කතා කරන්න හරි ඉන්න එක ලොකු දෙයක්. ගොඩක් වටිනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කතා කරන්න විතරක් නෙමෙයි අපි ඇවිල්ලා ඒගොල්ලන්ට accommodation හොයලා දෙනවා. එතකොට ඒගොල්ලෝ සෙටල් වෙනකන් කරන්න පුළුවන් සපෝට් එක ඔක්කොම කරනවා. ඉතින් අපෙන් එන ළමයි ගොඩක් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලෝ වැකේෂන් එක ගියත් කතා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ PR එක දාන්නුනොත් අපිත් එක්ක කතා කරලා අපෙන් තමයි ඒක කරගන්නේ. ඉතින් ඒ සපෝට් PR එක හම්බ වෙනකන් ඕගොල්ලන්ට ඔක්කොම සපෝට් එක අපෙන් කරගන්න පුළුවන්. බලමු අපේ අද එන ස්ටුඩන්ට් ගොඩක් මේ ට්‍රාන්සිට් එක ගොඩක් වැඩි යාගේ. ඉතින් ගොඩක් මහන්සියලා ඉන්නේ. අපි එහෙම එනකොට ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලෝ accommodation එකට ගෙනින් දාන්න අපි බලන්නේ. ඉතින් එයාට රිලැක්ස් කරනවා. මොකද ඒගොල්ලන්ට කොලෙජ් පටන් ගන්නවා. ඉතින් අද එන ස්ටුඩන්ට් වයිකටෝ එකේ මෙතන ඉඳලත් පහු අනිද්දාට ට්‍රැවල් කරන්න ඕනේ. ඒක හින්දා යාද පොඩක් ෆ්‍රෙස් කරලා හෙට ආපහු එයා ට්‍රැවල් කරනවා වයිකටෝ යුනිවර්සිටි එක තියෙන ඒරියා එකට. ඉතින් එහෙම තමයි අපි බලමු. මම ඉන්නේ දැන් අපේ ස්ටුඩන්ට් එනකන්.